Hello boys and girls සාදරෙන් ආදරෙන් පිළිගන්නවට අලුත් වීඩියෝ එකට ඔයාට ඉතින් subscribe button එකත් ඔබාගෙනම අපි යන් වීඩියෝ එකට හඬපටයක් තමයි අපිට තියෙන්නේ තෝ කියලා දිනවා අපෝ කෙල්ලෙක් නැති එක බලමු මේ කෙල්ලෙක් නැති එක ඒ හූ කියන පාට කියන්නේ හරිද බඩුකාරයට මේ අද මම මේ උපවාසයක් කරන කුණුහරුප කියන්නේ නැහැ කියලා මම හිතාගෙන ඉඳී ඒ වුණාට උඹලා වගේ පුතාලා එක්ක අපිට මේකේ කුණුහප්ප ලෝකේ ඉන්න බෑ අන්න ඒක වෙනන තත්ත්වේ අපේ මහත්තයෝ ලේ කෝප වෙනවා හරිද කෙල්ලෙක් නෑ ගගා අප්පට දෙන්නේ તો මේකේ කෙල්ලෙක් දාගත්ත දාලා තොපේ ගෙදර ඉස්සරහට එන්නේ මම දෙල්ලව කෙල්ලවත් එක්ක අපේ අම්මට වෙන්නන්නක් කලින් තෝට වෙන්නන්නේ තෝ දැනගනි ඉබ්බේ ලේ කෝප වෙලා මම කතා කරන්න උපවාසය අද නවත්තනවා හෙට කරනවා ඒ වුණාට මේක මතක තියාගන්න මහින්ද නෙවෙයි තෝ අහුනොත් මම අල්ලලා ගහනවා පොළවේ කෙල්ලෙක් නැහැ කියලා කියන්න බෑ මම මේ සියලුම කෙල්ලෝ නැති කොල්ලෝ වෙනුවෙන් තමයි හඬ නගන්නේ ජනිත ඉන්නවා මලිදු ඉන්නවා අපේ රහල් මල් ඉන්නවා සංගමේ උඹලත් තොපි 70 මේ අහිංසක කොල්ලොන්ගේ හිත රිදවන්න බෑ මම මේ උංගඩුවේ කතා කරන්නේ ලේ කෝප වෙලා ඉන්නේ යදිත කෙල්ලෙක් නැති එකයි කියලා කියන්න එපා බඩුකාර වෙන්න තාත්තෝ වගේ වුන් කෙල්ලෝ 50ක් විතර ටෝක් කරාම අපිට කොහෙන්ද කෙල්ලෝ උඹ අන්න ඒක තේරුම් ගනින් මගේ ලේ කෝප වුණා මම දැන් සල්සුම් උඹ මහා පුදේ අවුලන්නේ උනිමුණ වචනල්ද පොඩක් කිපියි යකෝ උපවාසයක් කරගෙට උපවාසයක් කරන්න දීපාක් කෙල්ලෙක් නැති එක අම්මට වෙන්නන කලින් තොප්පේගේ ඉස්සාට එන්න එක මත තියානි උනි විච් එකේ අපිත් නෙමෙමු කෙල්ලෙක් නැති තනිකඩ සෙට් එක යාඩි කමෙන්ට් එකක් දාගෙන යන් මෙව්වට තමයි සම්මාන දෙන්න ඕනි බලමු කුන්ෆු පැන්ඩා කාටුන් එක තියෙන්නේ බලමු දැන් වැල් බලන්න බැරිලු පොලිසියෙන් අල්ලන් යනවලු මාස ගානකින් මොකුක් කරේ නෑ පුතාට කියන්න පුතේ මම තාම ඩැනි නංගිව දැක්ක කාලයක් මතක නෑ මගේ පුතේ මම කලීපක්කව මතක් කරන්න හරි කරන්න ගිහලා මොනවරක් ගන්න ගිහලා ගහක් ඇරද ගියා ඒ කොහෙද මට අර කණියව මතක් වෙනවා මේ මුගේ අප්පට හැමෙන්න රණිලා මොකද නැතමු අම්මට හමන්න නෙමේ දීපන් යකෝ පෙන් එක මොනවද පෙන් එකේ තිබ්බේ කලීපක්කගේ ටිකක් තිබ්බා ඩැනි එකේ තිබ්බේ නැද්ද ඊට වොෂ්වල අපි එකට දෙක කලිපේ වතද හොඳ හිතින් දීපම් පිප්පියෝ පෙන් එක මල්ලි පෙන් එක දෝනි පෙන් එක දෙන්න කලින් මට මේකට උත්තරයක් දියන් මල්ලිගේ පුක සුදුද එල්ලේ පැත්තකට යන් දැන් මටම මං අරගන්නවා අපිට වැල් බලන්න තහනම් කරා හැබැයි දුකයි ඒත් VPN තිනකන් හොඳයි ආරක තරන්තර අනන්තර කාලේ බොක්ක සහ පුතේ යන් ඇතුළට දැන් වැල් බලන්න අඩෝ ඔක්කොම ඉස්සල ගියා මේව එඩිට් කරලා කවුද කියලා ඔක්කොම ඉස්සල උඩ දෙන්න ඕනේ සම්මානේ එඩිට් සම්මානේ අඩෝ කොහොමද මේව මුගේ මොලේට එන්නේ කොච්චර බුද්ධිමත්තු ඉන්න රටකද මේක මුගේ ප්‍රයෝජනයක් ගන්න ඕනේ අපි සුපිරි සුද්දා අපිට තව ඉදිරියට වීඩියෝ ගේන්න තව මේ වගේ ලස්සන එඩිට් ටිකක් ගෙනත් දෙන්න යාළුවා ගත්ත කෝල් දෙක තුනක් මිස් වෙලා ඊළඟ කෝල් එක ආන්සර් කරාම බලමු උඹයකෝ මගේ ගෝල් එක කට් කරනවා නේද මචං උත්තෝ මම හිතුවේ උඹ වගේ හවෝදරයා කියලා උත්තෝ බලන්න කතා කරලා මම මේ එනකම මම වැඩේට ගියා උත්තෝ මත් එක්ක කතා කරගෙන ඈ උඹ මා ගාගන්නේ බකයා හරිද අමාරුව හොඳ මේකෙන් අහගත්තනේ ඒකත් ආන්සර් කරන්න නැතුව තොට ඉන්න තිබ්බේ එහෙනම් හෙට උදේටනේ අහගන්න තිබ්බේ ටික බලගේ මේ වගේ කාලකන්ණි යාළුවෝ ඉන්නෝනම් යටින් කමෙන්ට් එකක් හරි මෙන්ෂන් කරගෙන හරි යම දාන්න වටින ගමන් සුද්දා පරක් වෙලා තින්නේ පළමු Oh no.
අඩෝ මන්න හිතට ශ්‍රී ලංකාවයි කියලා. බලපන් මේ පිටිපස්සේ මු ශ්‍රී ලංකාවේද? සූප් එක්ක වගේ නෙමෙයිද? ජපන් වගේනේ. ඔය ජපන් හාමුදුරුවෝ එහෙම. එද ජපන් මොනා වුණත් යානවා කොල්ලෝ යෑම. මට හිඩි දාන්නේ හොයාගෙන තුයන්නේ. ලංකාවේ හාමුදුරුවෝ මෙච්චර වෙකින් යද්දි පරක් වුණා කියලා. කොහොමත් එකයි. එන්නේ හිමින් එන්නේ. දාන්නේ අද නම් හෙට හරි කමන්නේ නැහැ නෝ. හොඳයි. මේ වගේ හාමුදුරුවෝ වටිනෝ මොනවා වුණත් යනෝනේ යෑම. ඉන්දියා ජපානයේ ඉඳලා ශ්‍රී ලංකාවට හරි එයි ශේනික දානෙට. ඒ වගේ හාමුදුරුවෝ මේගොල්ලෝ. ෂොට් එකක් දාගත්තට පස්සේ පුරුෂ සත්‍ය එළියට එන යාළුවා බලමු. බය නැහැ. ඕනම කෙනෙකුට අනිගෙන මොනවද දෙන්න. අනිගෙන මොනවද දෙන්න. එකෙකුටවත් බය නැහැ. එකෙකුටවත් බය නැහැ. පුළුවන් නේද? වරෙන් ඒකෙකුටවත් මං බය. මන්න හිතන්නේ නැහැ මෙහෙම. අපේ උන් බිව්වනම් මෙන්න මෙහෙමයි. පුරුෂ සත්‍ය එළියට එනවද බය නැහැ. මන්න හිතන්නේ. අපේ උන් බිව්වඩසේ එහෙමයි. ණයාවක්. බලගේ මේ වගේ පුරුෂත්වයන් උන් ඉන්නවද? ඒකට තමයි සහෝදර සහෝදරියනි ඔය යට කමෙන්ට් එක තියෙන්නේ. දාගෙන යන්. අපි බලමුගේ පුරුෂ සත්‍ය කොහමද කියලා. සෙට් එකේ ඉන්න මොඩේ අරුවගේ ඔබ කැරියෙද්ද කියලා ඇහුවා. බලමු. සර් මට ගමේ මිනිස්සු කියන්නේ විජේ කියලා. අපිට මොකද ඔය තමුසට විජේ තියා මොකා කිව්වත් තමුස කියනවා මේක කරන්න පුළුවන්ද බැයිද කියලා. මට තව නමක් තියෙනවා. මොකද්ද? මම තමයි මහපා ගෙඩියා. Rena Puganda, Rena Puganda, Eliganda Baliganda, Rena Puganda, Rena Puganda, Rena Maga, Rena Maga, Rena Maga, Rena Puganda, Rena අඩෝ මෙච්චර ලස්සනදිව මූවි එකේ ටේබල්සට තොපි කරලා තියෙන වැඩේ බලන්න. කවුද අර වොයිස් කට් එක දාලා තියෙන්නේ කාගේද? ධනරාජාගේ ගත්තා. ඇයි මං එහෙම කරේ? අඩෝ මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔම දෙයක් අන්තිමට. අඩෝ කොහමද උඹලට මේ වගේ හිතෙන්නේ? හොඳයි කොල්ලෝ. boys and girls එහෙනම් අදට වැඩේ ඉවරයි. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.